දිනෙත් මින් ඉදිරියට බැන වදින්නට පැමිණෙනවා. ඒකට හේතුව තමයි මේ කලා කරපු කැත වැඩේ. ඉතින් මේ කැත වැඩේ මතක් වෙනකොට ඉවසගෙන ඉන්න පුළුවන් කමක් නැති හින්දාමයි මේ විදියට එන්න කටයුතු කරන්නේ. හැබැයි මේ ආවට පස්සේ කවුරුත් හිතුවේ නැති දෙයක් මේ වෙලාවේදී සිද්ධ වෙනවා කියන කතාව අපිට අනිවාර්යෙන්ම මතක් කරගන්නට පුළුවන්. ඔයා දන්නවද? ඒ තමයි මේ වෙද්දි මේකලා වගේම මේකලාගේ තාත්තත් හංගගෙන ඉන්නවනේ කෙනෙක්ව. එයා හොඳටම අසනීපෙන් ඉන්නේ. එයාට අඩුම තරමේ බෙහෙත් ටිකක්වත් ගන්න අවස්ථාව හදලා දෙන්නේ නැහැ. දුව නිතරම දිගින් දිගටම කියන කතාවක් තියෙනවා. ඒ තමයි මේ අංකල්ට බෙහෙත් ටිකක් හරි ගන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා. හැබැයි ඉතින් ඒ කොච්චර ඉල්ලුවත් ඒ දේවල් කොහෙත්ම කරන්න අවස්ථාවක් හම්බ වෙලාම නැහැ කියලයි අපි අද අනිවාර්යෙන්ම ඔයත් එක්ක කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නේ. ඒක තමයි විශේෂම දේ විදියට මම මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නටත් අවස්ථාවක් තියාගෙන හිටියේ. ඉතින් ඒක තමයි මේ වෙලාවේ මට ඔයත් එක්ක කතා කරන්න ලැබෙන ලොකුම කතාව. කොහොම හරි මේ විදියට එනවනේ. එහි ආවට පස්සේ අපිට තව දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කවුරුත් හිතපු නැති දෙයක්. ඒ තමයි මෙන්න මේ විදියට සංගවගෙන ඉන්න එක ගැන දැනගන්න හම්බ වෙනවා. ඉතින් ඒ වෙලාවෙම බැන හරි මේ කට්ටියව අරගෙන යයි කියන කතාව ගැන අපි මේ වෙලාවේ හොඳටම ඔයත් එක්ක කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියලයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අවස්ථාව ලැබුණ එක ගොඩාක් හොඳයි. මොකද අර ගෙදර ඉන්න ළමයාත් අනිවාර්යෙන් මේ ගැන කතා කරයි කියලයි මම හොඳටම ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නෙත් කියන කතාව ගැන අනිවාර්යෙන් මට කතා කරන්නට chance එකක් තියෙනවා. ඒක තමයි විශේෂම දෙයක් විදියට මට මේ වෙලාවේ මතක් කරන්නට ලැබෙන්නේ. කොහොම වුණත් මම ඔයාලට විශ්වාස කරන්න අවස්ථාවක් හදලා දෙනවා. මේ මේකලාගේ තාත්තට බැනලා මේ කෙනාව එක්කරගෙන යනවා. ඒ වගේම නැවත වතාවක් මේ වගේ පරිදි වැඩ කරන්නට අවස්ථාවක් නැති වෙන්න මේ හැම දෙයක්ම සිද්ධ කරයි කියන කතාව තමයි මට වගේම ඔයාටත් මේ වෙලාවේ කතා කරන්නට chance එකක් තියෙන්නේ. පහුගිය කාලෙම මේකලාල කරපු කැත වැඩේ මාටුන දවසක අයිය වුණත් වෙනස් වේවි කියලයි මට අද ඔයාට